අයිබෝවන් අද මම ඇවිල්ලා ඉන්නේ ඔයාලට චොක්ලට් බ්‍රවුනි එකක් හදන විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේ තියෙන්නේ මම නිවසේදී සාදාගෙන ආව චොක්ලට් බ්‍රවුනි එක සහ මේවට පාවිච්චි කරන අමුද්‍රව්‍ය කිහිපයක්. අපි දැන් බලමු චොක්ලට් බ්‍රවුනි එකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මම දැන් සාදාගෙන ඉලා තියෙනවා කජු දාලා චොක්ලට් බ්‍රවුනි එකක් සහ චොක්ලට් ගනාෂ් එකක්. ඒක ඩෙකොරේට් කරන්න අපිට ඕන චොක්ලට් ගනාෂ් එකක්. සහ ස්ට්‍රෝබෙරි. අපි බලමු මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 175, බටර් 110ක්, සීනි 300ක්, බිත්තර 3ක්, පාන් පිටි 100ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, වැනිලා තේ හැඳි එකක්, පාන් පිටි ග්‍රෑම් 100ක්. එතකොට ඒ බඩු ටික තමයි අපිට උමනා වෙන්නේ මේක හදන්න සහ කජු ග්‍රෑම් 50ක් විතර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේකේ රස ගන්වන්න. මේ තියෙන්නේ මම සාදාගෙන ආව චොක්ලට් බ්‍රවුනි එක. එතකොට මම ඔයාලට කිව්වා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේක කොහොමද හදාගන්නේ කියලා. ඒත් ඔයාලට පුළුවන් නිවසේදී මේක හදලා රස බලන්න සහ ව්‍යාපාරික අවස්ථාවකටත් ගොඩක් වටිනවා මේක. සහ උත්සවයකට ඔයගලන්ගේ පවුලේ උත්සවයකට මේක හදාගන්න පුළුවන්. හරිම රසවත්. ඉතින් අපි දැන් හදන්නේ මේක කොහොමද ඩෙකොරේෂන් කරගන්නේ කියලා බලන්න. ඔයගලන්ට එතකොට පිළිගන්වන්න පුළුවන් ලස්සනට ඔයගලන්ගේ පවුලේ හිතවතුන්ට මේ විදිහට චොක්ලට් ටික දාගන්න ඕනේ. දැන් අපි චොක්ලට් ගනාෂ් කරගත්තා මේක මේ බ්‍රවුනි එක. එතකොට අපිට පුළුවන් මේක ඇහැට ප්‍රිය විදිහට ඔයාට රතු පාට වගේ කියන්නේ දැන් මේ ස්ට්‍රෝබෙරි තියෙනවා. අපිට ස්ට්‍රෝබෙරි වලින් ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඔයාලට චොක්ලට් වලින් ඩෙකොරේට් කරගන්න පුළුවන්. ওই පෙබල්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත සහ මේක. ඉතින් ස්ට්‍රෝබෙරි කන්න කැමති නැති අයට පුළුවන් වෙන පළතුරක් පාවිච්චි කරන්න. ඉතින් මේක ඇහැට හරි රතු පාට කියන්නේ හරි මේ ප්‍රිය දෙයක්. ඉතින් ඔයාලට මේක බලන්න පුළුවන් මේ ඩෙකොරේට් කරගත්තාම කොහොමද තියෙන්නේ කියලා. පොඩි අය එහෙම ගොඩක් ආසයි මේ වගේ දේවල් කන්න. ඉතින් ඔයාලට නිවසේදී සාදලා දෙන්න පුළුවන් ඔයාලගේ පුංචි දරුවන්ට. එයාලා හරිම ආසයි චොක්ලට් වලට. ඉතින් මේ තියෙන අපි ඩෙකොරේට් කරගත්ත ස්ට්‍රෝබෙරි එක මේ බ්‍රවුනි එක. ඉතින් ඔයාලට පුළුවන් මේක නිවසේදී හදලා රස බලන්න.